ඉතින් සුබ දවසක් කියලා යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා අපේ රජයේ රැකියා අපේ YouTube channel එකට. තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන්ම ඒ ගැන notification එක ඔයාගේ phone එකට එනවා. ඉතින් ඔන්න අද කියන්න යන්න ඔයාලට කැනඩාවේ තියෙන තවත් job vacancy එකක් ගැන. ඉතින් මේ job vacancy එක කැනඩාවේ liquor store supervisors ලට තියෙන එකක්. ඉතින් ඔන්න supervisor කියලා කිව්වට මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාගේ අධ්‍යාපනික සුදුසුකම්වත් රැකියාවේ පළපුරුද්දක්වත් ඒගොල්ලෝ ඉල්ලන්නේ නැහැ. ඉතින් මේ කිසි දෙයක් නැතුව ඔයාට විදේශ රටකට යන්න ලැබෙනවා කියන්නේ ඇත්තට මේක ලැබෙන ලොකු chance එකක්. ඉතින් උත්සාහ කරන්න මේක chance එකක් ලැබුණොත් ඇත්තටම ඔයාගේ මුළු family එකටම ලැබෙන ලොකු chance එකක්. ඔයාගේ life එක ලොකු turning point එකක්. ඉතින් ඒ නිසා උත්සාහ කරලා බලන්න. වීඩියෝ එක අවසානයේ කියනවා කොහොමද මේ රැකියාවට ආයුධම් කරන්න කියලා. ඉතින් ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් මේ liquor store supervisor job එක දාලා තියෙන්නේ employee details විදියට liquor warehouse cold lake කියන Canadian company එකෙන්. ඉතින් මෙන්න මේ company එකෙන් තමයි ඔයාලට job offer එක දෙන්නේ. job details විදියට location එක තියෙන්නේ Evesuit Cold Lake වල කැනඩා වල. ඉතින් එතකොට ඔයාලට මේ කැනඩාවේ මේ අදාළ job එකේ address එක, මේ job details, email address මේ හැමදේම ඔයාලට අපේ ලොකු app එකට ගියොත් බලන්න පුළුවන්. app එකේ link එක මේ වීඩියෝ එකේ description වල දෙවෙනියට තියෙන link එකේ තියෙනවා. ඉතින් ඔන්න තව දෙයක් කියන්න ඕනේ. ඔයා විදේශ රටකට යන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයාගාව තියෙන්න ඕන පොතක් තමයි ඒරොප්පේට යන රහස් ක්‍රම කියන පොත. ඉතින් දැනට ලංකාවේ පළමු වරට එයාලා හදලා තියෙන මේ පොත ඔයාලා මිලදී ගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් රට යන ක්‍රම විවිධ රහස් ක්‍රම. එතකොට යන හැම ප්‍රොසීඩියර් එකක්ම ඕගොල්ලන්ට A to Z දැනගන්න කැමති නම් අනිවාර්යයෙන්ම ඒරොප්පේට යන රහස් ක්‍රම කියන පොත ගන්න. ඉතින් ඒ පොතේ link එකත් මේ වීඩියෝ එකේ description සහ කමෙන්ට්ස් වල පළවෙනි කමෙන්ට් එකේ පළවෙනි ලින්ක් එක විදිහට දාලා තියෙනවා. ඉතින් ඔයාලට අනිවාර්යයෙන්ම රටකට යනකොට අවශ්‍ය වෙන සියලුම ලියකියවිලි, එතකොට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම පවා මේ කෝස් එකට ඔයගොල්ලෝගේ ඇප්ලයි වෙලා තියෙනවා. ඔයා සල්ලි ගෙවුවට පස්සේ ඔයාට පුළුවන් මේ රැකියා හරහා මිලදී ගන්න. ඒ කියන්නේ මේ අදාළ රැකියාවන්, එතකොට තවත් ගොඩාක් job opportunities, එතකොට student visa, tourist visa අදාළ හැම වීසා වර්ගයක් ගැනම ඉතාමත් පැහැදිලිව කොහොමද ඒවට අයදුම් කරන්න කියලා පවා එයාලා මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ පොතක් ඕගොල්ලෝ ගාවට අනිවාර්යෙන් පර්චේස් කරන්න කියලා ඔයාලට මතක් කරනවා නැවත වාරයක්. ඉතින් හරි අද liquor store supervisor job එකේ salary එක පැයකට Canadian dollars 21ක් ගෙවනවලු. සතියට පැය 40ක් ගෙවන්න වැඩ කරන්න පුළුවන්. එහෙම මාසෙට වැඩ කරොත් ඕගොල්ලොන්ට වැඩ කරොත් එහෙම ඔයාලට ලක්ෂ 8කට ආසන්න salary එකක් ගන්න පුළුවන්. ඉතින් මේ salary එක තවත් වැඩි කරගන්න අඩු කරගන්න ඒ හැමදේම තියෙන්නේ ඔයාගේ working capacity එකත් එක්ක. ඉතින් අනිවාර්යයෙන්ම උත්සාහ කරන්න. ওই විදිහට තමයි මම ජොබ් එක දාලා තියෙන්නේ. ජොබ් එකේ තියෙන තවත් දේවල් විදිහට ගත්තොත් එහෙම ඔයාලට මේක තියෙන්නේ පර්මනන්ට් එම්ප්ලොයිස්ලා විදිහට තමයි බඳව ගන්න. ඒ කියන්නේ රැකියාව ස්ථීර රැකියාවක්. ඒ වගේම තමයි ෆුල් ටයිම් වැඩ කරන්න තියෙනවා. මේක පාර්ට් ටයිම් ජොබ් එකක් නෙමෙයි, ෆුල් ටයිම් වැඩ කරන්න තියෙනවා. එතකොට මේ වර්ක් එකකින් මේ ජොබ් එකෙන් ඔයා අයින් වෙලා ඔයාට පාර්ට් ටයිම් කරන්න වෙනවා නම් ඒක ඇත්තටම අමාරුයි. මොකද ෆුල් ටයිම් කරන්න තියෙන ජොබ් එකක්නේ. ඔයා කරන ජොබ් එක හරියට හරි කාල සීමාවක් වැඩි කාල සීමාවක් වැඩ කරලා ඔයාට පුළුවන් බලා ගන්න ඔයාගේ සැලරි එක ගොඩක් ඉහළ මට්ටමකට අරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් භාෂාව ඉංග්‍රීසි භාෂාව ඉල්ලන්නේ. ඉංග්‍රීසි භාෂාව අනිවාර්යෙන්ම ඕනේ. මොකද ඉංග්‍රීසි කියන්නේ ඔයාලට ෆැමිලියර් ලැන්ග්වේජ් එකක්. ඉතින් කැනඩාවේ තවත් වෙනත් ලැන්ග්වේජස් ඉල්ලන ඕන තරම් ජොබ්ස් තියෙනවා. නමුත් මම ඔයාලට අරන් එන්නේ ඉංග්‍රීසි භාෂාව ඉල්ලලා තියෙන ජොබ් වේකන්සිස්. මොකද අපිට ඉගෙන ගන්න ලේසි. එතකොට ගොඩක් අයට පුළුවන් මේ දේවල් නිසා තමයි ඔයාලට මේ දේවල් හරියටම හොයලා බලලා අරගෙන එන්නේ. ඉතින්
ඔන් සයිට් වැඩ කරන්න තියෙනවා. ඇප්ලයි කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට කැනඩාවේ සිටිසන්ස්ලාට පුළුවන්. ඊට අමතරව ලෝකයේ ඉන්න ඕනම කෙනෙක්ට අවුරුදු 18 සිට අවුරුදු 60 දක්වා කාල සීමාවේ කාන්තා පිරිමි දෙපාර්ශ්වයටම ඔන්න අයදුම් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ජොබ්ස් ගොඩක් තියෙනවා අපේ ලොකු ඇප් එකේ. අනිවාර්යෙන් ඇප් එකට යන්න. ඒ වගේම තමයි ඔයාලා ඒරෝප්පයට යන රහස් ක්‍රම පොත මිලදී ගත්තොත් එහෙම ඔයාලට මේ වගේ ජොබ් රහස් එතකොට ඒ ජොබ් ඔෆර් එකක් ගන්න කොහොමද? ඒකට අවශ්‍ය CV එකක්, cover letter එකක් හදන්නේ කොහොමද? එතකොට එයා අපි ගුවන් ටිකට් පතක් කොහොමද වෙන් කරගන්නේ? මේ හැමදේම ඔන්න ඒජන්සි එකක් නැතුව ඔයාට තනියෙන්ම කරගන්න පුළුවන් ප්‍රොසීඩියර් එක තමයි මෙන්න මේ පොතේ තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා ගාව තියාගන්න රටකට යන්න බලාපොරොත්තුෙන් ඉන්න ඕගොල්ලොන්ට මේකෙන් අනිවාර්යයෙන්ම හොඳ දෙයක්, හොඳ අත්දැකීම් ගොඩක් ගන්න පුළුවන් ඒ පොත හරහා. ඉතින් පොතේ ලින්ක් එකත් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් සහ කමෙන්ට්ස් වල පළවෙනිම කමෙන්ට් එක විදිහට තමයි දාලා තියෙන්නේ. ඉතින් ඒ ලින්ක් එකෙන් ගිහින් ඔයගොල්ලන්ට පුළුවන් මිලදී ගන්න. ඉතින් ජොබ් එකේ ඩීටේල්ස් ඔය විදිහට තමයි තියෙන්නේ. රැකියාවට අයදුම් කරන්න නම් ලොක්ක අපේ ඇප් එකට යන්න. ඇප් එකේ ලින්ක් එක මම කියවනේ ඩිස්ක්‍රිප්ෂන් සහ කමෙන්ට්ස් වල සෙකන්ඩ් ලින්ක් එක දෙවෙනි ලින්ක් එකේ තියෙනවා කියලා. ලොක්ක ඇප් එකට යන්න කියලා. ඉතින් ඒ ලින්ක් එකට ගියාම ඔයා කැමති ජොබ් එක තෝරගන්න. ඒ ජොබ් එක අවසානයේ තියෙනවා how to apply කියලා ඊමේල් ඇඩ්‍රස් එකක්. මේ ඊමේල් ඇඩ්‍රස් එකට ඔයා කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදන ඔයාගේ CV එක සහ cover letter එක යවන්න ඕනේ. ඉතින් ඒකේ ජොබ්ස් ගොඩාක් තියෙනවා. ඉතින් එකම CV එක ඔයා හැම ජොබ් එකකටම දාන්න එපා. CV එක වෙනස් කර යුතුමයි. එතනදී ඔයා ඉල්ලන ජොබ් ඔෆර් එක මෙන්ෂන් කරන්න. හිතන්නකෝ ඔයා ක්ලීනින් ජොබ් එකකට ඇප්ලයි කරනවා. ඒ ක්ලීනින් එකේ දාන්න මම ක්ලීනින් කරන්න කැමතියි. ඒතර මට දැනට එක්ස්පීරියන්ස් තියෙනවා මෙන්න මේ රටේ කරලා නැත්නම් ලංකාවේ මම මෙහෙම කරලා තියෙනවා කියලා දානවා. ඒකම ඔයා දාලා හරියන්නේ නැහැ හෝටල් ශාස්ත්‍රයේ ජොබ් එකකට. ඉතින් එතකොට ඔයා එතනදි වෙනස් කරන්න ඕනේ මම හෝටල් ශාස්ත්‍රයට කැමතියි. මම ඔබතුමාගේ ආයතනයේ සේවය කිරීමට කැමතියි. ඔය වගේ දේවල් අනිවාර්යෙන් මෙන්ෂන් වෙන්න ඕනේ. එතකොට තමයි ජොබ් ඔෆර් එකක් හම්බ වෙන්නේ. ඉතින් මේ හැම දෙයක්ම කොහොමද ඔයගොල්ලෝ හදාගන්නේ? මේ හැම දෙයක්මත් ඔයාලට ඒරෝප්පයට යන රහස් ක්‍රම පොතෙන් බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් ඔයාලා ලින්ක් එකෙන් ගියාම අවසානයේ තියෙන පටුන කියවලා බලන්න. එතකොට තේරෙයි කොච්චර හොඳ අන්තර්ගතයක්ද මෙන්න මේ පොතේ ඔයගොල්ලන්ට ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් හොඳට බලන්න 1 සිට 72 දක්වා මාතෘකා තියෙනවා මට මතක විදියට. ඒ හැම මාතෘකාවක්ම කියවන්න. කියවුවාම තේරෙයි මට රට යන්න දෙන හැම දෙයක්ම කොහොමද මෙයාලා මෙච්චර මිලකට මේ මිලට මේ දෙන්න කියලා. ඉතින් රුපියල් 1500ක් වගේ මුදලක් තමයි